සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන සැදැහැවත් දායක පිරිස ධර්ම ශ්‍රවණය කරනකොට මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගෙනම ධර්ම ශ්‍රවණය කරනවනං ඒක ඉතාම වටින බව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියන එක. ඒ උතුම් බලාපොරොත්තුව මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් අපි අදත් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, මේ දිනවල අපි සාකච්ඡා කරමින් හිටියේ අචින්තය කියන සූත්‍ර දේශනාවෙන් කරුණු කාරණා කීපයක්. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත ගුණය අනන්ත වෙන්නේ කොහොමද කියන කාරණාවයි සාකච්ඡා කළේ. මේ දේශනාව මේ සූත්‍රයෙන් අද වෙනකොට දේශනා 6ක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. 7 වෙනි දේශනාව තමයි මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මස්කන්ධ අධිෂ්ඨාන කරපු හැටි තමයි අපි 6 වෙනි ධර්ම දේශනාවේ සාකච්ඡා කරමින් දේශනාව නිමා කරන්න යෙදුනේ. එතන ඉඳලා ඉදිරියට ධර්ම දේශනාව අපි සිදු කරමු. පින්නතුනි, අවසාන දේශනාව නිමා කරනකොට අපි කතා කළා මේ මිත්‍යා දෘෂ්ටික අය මේ තරම් ධනවත් වුණේ කොහොමද කියන කාරණාවත් එක්ක. ලෝකේ අරගත්තහම අපි මහා ධනවත් අය දකිනවා. සාමාන්‍ය කෙනෙකුට හිතාගන්න බැරි තරම් මහත් වූ ධනස්කන්ධයක් තියෙන අය. සමහර අයට මිල මුදල් වලට කරන්න දෙයක් නැහැ. එහෙම අයත් අපි දකිනවා. ධර්මයේ තුල සීලයේ ආනිසංස අපිට පැහැදිලි කරනකොට එක ආනිසංසයක් හැටියට දේශනා කළා මහත් වූ භෝගස්කන්ධයක් ලැබෙනවා කියලා. සිල් රකින්න කෙනෙකුට ලැබෙන ලාභ වලින් එකක් මහත් වූ භෝගස්කන්ධයක් ලැබෙනවා. දැන් මේ වාගේ ධර්ම කාරණාවක් පැහැදිලි කරනකොට ශ්‍රාවකයින්ට හිතෙන්න පුළුවන් එතකොට ඔය මහා ධනස්කන්ධයක් ලබාගෙන ඉන්න මිත්‍යා දෘෂ්ටික පිරිස් සිල් රැකලාද ඒ වාගේ ධනයක් ලබලා තියෙන්නේ කියලා. පින්නතුනි, ඒකට හොඳ උත්තරයකුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන්ම තියෙනවා. ඒ මහා ධනවත් නමුත් මිත්‍යා දෘෂ්ටික අය එහෙම ධනවත් බවක් ලබන්නේ නැත්තේ කොහොමද? පෙර බුද්ධ ශාසනවල ඕන තරම් දන් දීලා තියෙනවා.
ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය උදෙසා දම්පැම් පූජා කරලම තමයි මේ වාගේ සම්පත් ලබලා තියෙන්නේ. ඒ ගැන දක්කින විභංගාදී සූත්‍රවලින් අපිට මනාව පැහැදිලි කරලා තියෙනවා. තිසරණත් පන්සිලුත් තියෙන කෙනෙකුට, එහෙම නැත්නම් තිසරණ තියෙන කෙනෙකුට ආහාර වේලක් ලබලා දුන්නාම අනාගත ජීවිත අසංකේයයක් විපාක දෙනවා කියලා සඳහන් කළේ. පන්සිලුත් තියෙනවා නම් ඒ පුද්ගලයා ළඟ ඒ අසංකේය තවත් විශාල වශයෙන් විපාක දෙනවා. නමුත් අසංකේයයට වඩා කතා කරන්න ගානක් නැහැ. ඒ හින්දා අසංකේය කියන මට්ටමේ නතර වෙනවා. නමුත් ආනිසංසය ඊටාම ඉහළට යනවා. සෝවාන් වහන්සේ නමකට දන් දුන්නොත් ඒත් අසංකේයයි කියලා තමයි කියන්න වෙන්නේ. නමුත් දක්ඛින විභංගයේ සඳහන් කරනකොට සීමාවක් නැහැ කියන කාරණාවත් දක්වනවා. හේතුව අසංකේයයෙන් එහාට කියන්න ඉලක්කමක් නැති නිසා. නමුත් අපි දක්ඛින විභංග සූත්‍රයේ සාකච්ඡා කළා, ඒ වෙලාවේ උදාහරණයක් පැහැදිලි කළා. තිසරණ තියෙන කෙනෙකුට ආහාර වේලක් ලබලා දුන්නත් අසංකේයයි. සෝවාන් වෙච්ච කෙනෙකුට දාන වේලක් ලබලා දුන්නත් ආනිසංසය අසංකේයයි. අපි මේක තේරුම් ගන්න උදාහරණයක් සඳහන් කළා. මේ ගල් පොකුණක තියෙන ජලයයි සාගර ජලයයි වගේ කියලා. උදාහරණයට අරගත්තොත් තිසරණ තියෙන කෙනාට ආහාර වේලක් ලබලා දුන්නාම ලැබෙන ආනිසංසය අසංකේයයි. ඒක හරියට ගල් පොකුණක තියෙන ජලය වගේ. සෝවාන් වහන්සේ නමකට ආහාර වේලක් ලබලා දුන්නාම ලැබෙන ආනිසංසයත් අසංකේයයි. ඒ අසංඛ්‍ය බව දැක්ුවේ හැම පැත්තෙම ගංගාවල් පිරිලා ගලලා ඇවිල්ලා මහ මුහුදට ජලය එකතු වෙනවා. ඒ සියලු ගංගාවල් වල ජලයත් මහා සාගරයේ ජලයත් උපමාවට දැක්වුවා සෝවාන් වහන්සේට දෙන දානේ ආනිසංසයට අසංකේයයට. එතකොට අපිට හොඳට තේරෙනවා ගල් පොකුණේ ජලය යම් ප්‍රමාණයක්ද සියලු ගංගාවල් වල ජලයයි සාගර ජලයයි යම් ප්‍රමාණයක්ද. විශාල බව තේරෙනවා. නමුත් දෙකටම කියන්නේ අසංකේයයි කියලා. හේතුව තමයි අසංකේයයට එහා කියන්න ඉලක්කමක් නැති හින්දා. ආන් එහෙනම් තිසරණ තියෙන කෙනෙකුට දන් දුන්නට වඩා තිසරණයි පන්සිලුයි තියෙන කෙනෙකුට දන් දුන්නාම ලැබෙන ආනිසංසය වැඩි. එහෙනම් සම්මා සම්බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරාම කොහොමද? මහරහතන් වහන්සේලාට දන් දුන්නාම ලැබෙන ආනිසංසය කොහොමද? එහෙනම් අපි මේ කතා කරන මිත්‍යා දෘෂ්ටික පිරිස් පෙර සංසාරේ බුදුරජාණන් වහන්සේට බුද්ධ ශාසනය ආරමුණු කරගෙන සංඝ සතුමය ආදී වශයෙන් මහා දන් දීලා තමයි මේ තරම් ආනිසංස ලැබලා තියෙන්නේ. මේ තරම් භෝගස්කන්ධයක් ලැබලා තියෙන්නේ. පින්නතුනි, මහා දන් දීලා කියලා සඳහන් කරත් වචනෙට මේ ශාසනය ආරමුණු කරගෙන ඊටා කුඩා දන් දීපු අය මොනතරම් සම්පත් ලැබලා තියෙනවද? අපි පින්නතුන්ට මතක ඇති අපේ බුද්ධ ශාසනය සඳහන් කරනවා අමිත භෝගී සිටුවරු ගැන. එහෙම සිටුවරු 5 දෙනෙක් ඉන්නවා. අමිත භෝගී සිටුවරු. ඇයි මේ අමිත භෝගී සිටුවරු කියලා කියන්නේ? තමන්ට තියෙන ධනස්කන්ධයේ සීමාව කොච්චරද කියලා තමන්වත් දන්නේ නැහැ. ඒකයි අමිත භෝගී කියලා කියන්නේ. නමුත් මහා විශාල දානයක් දීලාද මේ සම්පත් ලබන්නේ? පින්නතුනි, එක්කෙනෙක් ජෝතිය සිටුතුමා, ජටිල සිටුතුමා, මෙණ්ඩක සිටුතුමා, කාකවාලී සිටුතුමා, මේ තමයි මේ අමිත භෝගී සිටුවරු. පසේ බුදුරජාණන් වහන්සේ නමකට තමයි දන් දුන්නේ.
දෙන්න දෙයක් නැති කාලේ දුර්භික්ෂයක් ඇවිල්ලා. ගෙදර තියෙන අන්තිම හාල් ටික ඇවිල්ලා කියන්නේ දැන්නම් බඩගිනි මැරෙන්න තරම් කියලා. මොකවත්ම නැද්ද කියලා අහපුවාම හාල් 7ක් විතර තියෙනවා. බිරිඳ අහනවා ස්වාමීනි කැඳ බොනවා නම් දෙවේලකට ඇති. බත් කනවා නම් එක වේලයි. කැඳ බොමුද බත් කමුද කියලා. ඒ වෙලාවේ සඳහන් කරන්නේ දෙවේලක් කැඳ බීවත් ඊට පස්සේ වෙන්නේ මැරෙන්නමනේ. ඒ හින්දා බත්ම කාලා මැරිමු කියලා. දැන් බත් ටික උයලා ගෙදර ඉන්න සියලු දෙනාටම බෙදලා ස්වාමියාගේ පංගුවත් ගෙනල්ලා දුන්නා. දැන් මේ මැරෙන්න එනවා කියලා කිව්වේ බඩගින්නේ. ඒ කෑම ටික අනුභව කරන්න ලෑස්ති වෙනකොටම පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. එහෙම්මම නැගිටලා තමන්ගේ ආහාර පංගුව පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කරලා එක ප්‍රාර්ථනාවයි කළේ. ප්‍රධාන ප්‍රාර්ථනාව තමයි ස්වාමීනි මට මෙලවින් සංග්‍රහ මොකවත් එපා. සංසාරේ දන් දුන්නා මදි. ඒකයි මෙහෙම බඩගින්නේ ඉඳ සිද්ධ වුණේ. නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකක් නම් නොවේවා කිය. තමන්ගේ පිඟානට බෙදාපු බත් ටික දන් දීලා කරපු ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව තමයි ඒ විපාක දෙන්නේ. එතකොට ඒක ආරංචි වෙනවා ඇහෙනවා මේ ප්‍රාර්ථනාව තමන්ගේ බිරිඳට. එතුමියගේ ආහාර පංගුවත් පසේ භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. ඒක ඇහෙනවා පුතාට. පුතත් ඇවිල්ලා තමන්ගේ පංගුවත් පූජා කරනවා. ඒක ඇහෙනවා පුතාගේ බිරිඳට. ඒක ඇහෙනවා ගෙදර ඉන්න දාසයට. මේ සේරම දෙනා පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලබාපු සම්පත්වල ප්‍රමාණය කියන්න බැරි නිසා තමයි අමිත භෝගී කියලා කියලා තියෙන්නේ. එතකොට මහා දානයක් නෙමෙයිනේ දීලා තියෙන්නේ. ගෙදර එදා උයාගත්ත බත් ටික. ජීවිතේ මැරෙන්න කලින් අනුභව කරන්න තියෙන අන්තිම කෑම වේල. නමුත් දන් දීලා ඉවර වෙනකොට සියලුම ගබඩා රත් හැල් වලින් පිරෙන්න පටන් ගත්තා. එමනම් මේ ශාසනයේ මහා පින්කම් කරන අය මොන තරම් ධනස්කන්ධයන් ලබනවද? පිනතුනේ විදේශ රටවල් වල අපේ පිනතුන් අහලා තියෙනවා සමහර අය නිදාගන්නෙත් රත්තරන් ඇඳන් වල. ගෙවල් වලට රත්තරන් තහඩු බිත්ති වලට අල්ලලා තියෙනවා. රත්තරන් කෙඳි වලින් වියාපු ඇඳුම් අඳින්නේ. කෝටි ප්‍රකෝටි ගණන් මිලයි. එතකොට මේ වාගේ සම්පත් පෙර බුද්ධ ශාසනයක දන් දීලම තමයි ලැබිලා තියෙන්නේ. නමුත් අලාභයක් තියෙනවා. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. වැඩිම වුණොත් අවුරුදු 100ක් සැප විඳිනවා. දැන් අපේ රටෙත් එහෙම මහ ධනවත්තු අපේ ප්‍රමාණය හැටියට ඉන්නවා. නමුත් සම්මාදිට්ඨික නෙමෙයි හුඟක් අය මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට අපිට පුදුම හිතෙනවා සිල් නැතුව ඒගොල්ලෝ කොහොමද එහෙම භෝගස්කන්ධයක් ලැබුවේ? ලැබුවෙත් පින්නතුනේ බුද්ධ ශාසනයක් නිසාමයි කියන කාරණාවයි දැනගන්න ඕනේ. හැබැයි දන් දීලා තියෙනවා. පින්කමේ අඩුපාඩුවක් තිබිලා තියෙනවා. නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා ප්‍රාර්ථනාවක් කරලා නැහැ. ආන් ඒක නිසා මැරුණහම මිත්‍යා දෘෂ්ටික වෙලත් උපදිනවා. වෙන අකුසල් නිසා සතර අපායෙත් උපදිනවා. හැම කාලයක්ම සතර අපායේ ඉන්නේ නැහනේ. කවදා හරි සතර අපායෙන් නිදහස් වෙනවා. ධර්ම දේශනා කරන මමත් ධර්ම ශ්‍රවණය කරන ඔබත් ඔය සතර අපායේ ගියපු නැති තැනක් නැහැ. එකවරක් නෙමෙයි මේ සංසාරයේ 100,000 වර අපි සතර අපායේ ඉඳලා තියෙනවා. පණුව වෙලා ඉඳලා තියෙනවා.
අසූචි ගොඩවල් වල ඉහෙන මැස්ස වෙලා අපි කී කාලයක් අසූචි අනුභව කර කර ඉඳලා තියෙනවා. අද මෙහෙම වාඩි වෙලා හිටියට. ඉහින්ද සතර අපායෙත් යනවා. ආපහු කවදා හරි සතර අපායෙන් ආයෙත් මිදෙනවා. ආයෙත් මිදිලා මනුස්ස ලෝකෙ උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා නැවත පෙර කරපු කුසල් විපාක දෙන්න පටන් අරගෙන මහත් වූ ධන සම්පත් ලබනවා. මිත්‍යා දෘෂ්ටිකව ඉපදිලා එච්චර සැප විඳලා ආයසරයක් මැරිලා සතර අපායට යනවා. මිත්‍යා දෘෂ්ටික නිසා. ඒකයි සඳහන් කළේ කොච්චර ධනය තිබුණත් මිසදිටු බව නිසා වැඩිම වුණොත් අවුරුදු 100ක් මේ කාලේ ජීවත් වෙයි. එහෙනම් සැපයක් විඳිනවා අවුරුදු 100ක් විතර. ඊට පස්සේ මැරිලා සතර අපායට යනවා. නමුත් සම්මාදිට්ඨිකව ඉපදිච්ච කෙනෙක් සත්පුරුෂයෝ හම්බ වුණොත් පුංචි අවදියේ ඉඳලා තෙරුවන් සරණ යනවා. හැබැයි ඉතින් සත්පුරුෂයෝ හම්බ වෙන්න ඕනේ. හැමෝටම සත්පුරුෂයෝ හම්බ වෙනවද? ආන් ඒක නිසාත් ප්‍රාර්ථනාවක් අවශ්‍යයි පින්නතුනි. කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා. කල්යාණ මිත්‍රයන්ට සත්පුරුෂයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා. පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන. ආන් එතකොට අපිට සත්පුරුෂ මව්පියෝ ලැබෙනවා. මේ ලෞකික ජීවිතය පෝෂණය කරන්න උත්සාහ කරනවා වගේම අපේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරන්නත් ඒ මව්පියෝ කටයුතු කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මව්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් 5ක් දේශනා කළා. මං හිතන්නේ හුඟක් අය දන්නවා. ඒකේ පළවෙනි එක තමයි පාපා නිවාරෙන්ති. තමන්ගේ දරුවා පවෙන් වළක්වන්න ඕනේ. ඒක තමයි පළවෙනි යුතුයකම. පුංචි දරුවෙක් නමුත් ප්‍රාණඝාතයක් කළොත් විපාක දෙනවා. සමහර කෙනෙක්නේ කියන්නේ නොදන්න අයට විපාක නැහැ කියලා. එහෙම එකක් ශාසනයේ නැහැ. දන්නේ නැති අයට විපාක වැඩි. ඒ නිසා පුංචි අවදියේ ඉඳලා දරුවෝ පවෙන් වළක්වන්න ඕනේ. ඉස්සරලාම බොරුවක් කියලා පළවෙනි දවසේ එදාම බොරුවේ ආදීනව ටික කියලා දෙන්න ඕනේ. අය කවදාවත් බොරු නොකියන්න ඒ දරුවා පුරුදු කරන්න ඕනේ. එහෙම දේවල් සමාජෙ වෙන්නේ නැහැ. හැබෑම සත්පුරුෂයෙක් හම්බුනොත් විතරයි මේ බොරුවේ ආදීනව කොච්චරද කියලා දැනගෙන දරුවා අතින් බොරුවක් නම් කියවෙන්න දෙන්නේ නැහැ. කලාතුරකින් එහෙමයි හම්බ වෙන්නේ. නමුත් නැත්තෙම නැහැ. ඉන්නවා. පින්නතනේ අපිටත් පිනක් තියෙන්න ඕනේ ඒ වාගේ සත්පුරුෂයෝ ළඟ උපදින්න. ආන් ඒකටයි සත්පුරුෂයන් ලබන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට පවෙන් වළක්වනවා. පුංචි අවදියේ ඉඳලා පවෙන් වළක්වනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. දැන් වර්තමාන සමාජයේ අපි කල්පනා කරාම කාගේ ඇසුරටද යොමු කරන්නේ කියන එක පවා ප්‍රශ්නයක් වෙලා. අනිත් කාරණාව තමයි මව්පියෝ පාසල් යන වයසට වගේ ආවට පස්සේ මව්පියොත් කාර්යබහුලයි. ඒ නිසා දරුවෝ සමහරලාට උදේ පාසලට පිටත් වෙච්චාම රැයින් රෑ වෙලා නිින්දට යන තුරුම ආසන්න වෙනකන් හුදකලා ජීවිතයක් ගත කරන්නේ. පාසලට ගියාද ඉගෙන ගත්තද පන්තියට ගියාද කියන කාරණාව ටිකක් හොයනවා. නමුත් දහවල් කාලයේ පුරාම ඇසුරු කළේ කවුද කියන කාරණාව හොයන්නේ නැහැ. ආන් ඒ නිසා ළමයාගේ ජීවිතය හොඳටම විනාශ වුණාට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපිට වැරදුනා කියලා. එක්ක මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා, නැත්තම් මත් පෙති වලට ඇබ්බැහි වෙලා, නැත්තම් තන තන ඇවිදලා තියනවා අධ්‍යාපන කටයුතු වලට ගිහිල්ලා නැහැ. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම වර්තමානයේ සතුටු වෙන්න පුළුවන්
මට්ටමක නැති බව අපි හොඳට දන්නවා. එතකොට මව්පියන්ගේ තව යුතුයකමක් මගහැරිලා. තුන්වෙනි යුතුයකමක් තියෙනවා හොඳට උගන්වන්න ඕනේ කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝනේ සිප්පං සික්ඛාපෙන්ති. තුන්වෙනි එක හොඳට උගන්වන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පළවෙනි යුතුයකමයි දෙවෙනි යුතුයකමයි දෙකම අතහැරලා හැබැයි තුන්වෙනි යුතුයකම ඊටාම ඉහළින් මුදුන්පත් කරන්න හදනවා. ඒක මුදුන්පත් කරගන්නවා. ඒ වුණාට දැන් ඒගොල්ලෝ තිසරණ ගැන දන්නවද? ඒගොල්ලෝ පන්සිල් ගැන දන්නවද? ඒගොල්ලෝ පව්පින් ගැන දන්නවද? ඒ මොකවත් දන්නේ නැහැ. අන්තිමට ඒගොල්ලෝ රැකියාවකටත් යනවා. ආංගර මූලික ටික දන්නේ නැති නිසා අපිට අද සමහර වෙලාවට කාර්යාලයකට ගියත් අපේ වැඩේ කරවගන්න උවමනා නම් ඒගොල්ලෝ සතුටු වෙන්න කීයක් හරි දෙන්න සිද්ධ වෙනවා. එතකොට ඒක අල්ලසක්. එතකොට අල්ලසක් ගැනීමේ අකුසල කර්මය කොයිතරම් බලවත්ද? සංසාරේ කොහොමද විඳවන්න වෙන්නේ? ඒක ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවනම් කවදාවත් අපෙන් එහෙම බලාපොරොත්තුවක් නැහැ. නමුත් අද අපේ වැඩේ කරලා දෙන්නේ නැහැ. දවසම රස්තිය අඩු කරනවා. පහුවදත් යන්න වෙනවා. කීයක් හරි දුන්නහම විනාඩි 3-4ක් යනකොට වැඩේ කෙරිලා මේ විනාඩි 2-3ක වැඩක් කරගන්න මේ රස්තිය අඩු වෙන්නේ. ඇයි මේ ධර්මය නැතුව පවට බය නැතුව හැදිලා තියෙන නිසා. එතකොට මව්පියෝ යුතුයකම මගහැරියොත් ඒ රට ගොඩ නැගෙන රටක් වෙනවද? ආන් එහෙම වුණොත් ඒ පුද්ගලයා රටත් විනාශ කරනවා, ජාතියත් විනාශ කරනවා, ආගමත් විනාශ කරනවා. අදත් ඔය කාරණාවම අපි කතා කරනවා. අන්‍ය ජාතිකයෙක් කාර්යාලයක ඉන්නවද? වෙන කොතන හරි තැනක ඉන්නවද? ඒ පුද්ගලයා හිටියොත් නම් මේ වැඩේ කරලා දෙන්න. ලේසි. අපි ඒ නිසා එහෙම හොයාගෙන යනවා. නමුත් අපේම කියන කෙනෙක් හිටියොත් අපිට හරියට බැනුම් අහන්නත් වෙනවා. හිත රිදව ගන්නත් වෙනවා. අඬදබර කරන්නත් සිද්ධ වෙනවා. ඒ ධර්මයෙන් තොරව හදලා තියෙන නිසා එතකොට ජාතියත් විනාශ කරනවා. ආගමත් විනාශ කරනවා. ආන් ඒ නිසා දැන් අපිම කතා කළා සමහර විට අන්‍ය ජාතිකයෙක් ළඟට ගියාට පස්සේ පහසුවෙන් අපේ වැඩේ කරලා දෙයි කියලා. ඊළඟට අපිම සමහරලාට චෝදනා කරනවා බෞද්ධයන් වෙලාවත් මේ මිනිස්සු වැඩේ හරියට කරන්නේ නැහැ කියලා. එතකොට දැන් එහෙනම් බෞද්ධකමෙත් වරදක් තියෙනවා කියලා තමයි කල්පනාව. බෞද්ධකමේ වරදක් නැහැ. පුද්ගලයාගේ වරදක් තියෙනවා. ඔහු මූලික ආධ්‍යාත්මික ශික්ෂණය යටතේ ගොඩ නැගලා නැහැ. එහෙනම් එවන් පුද්ගලයෙක් රටයි ජාතියයි ආගමයි තුනම විනාශ කරනවා. අන්න ඒ නිසා තමයි සත්පුරුෂයන් ඕනේ වෙන්නේ. මොකද එහෙම කටයුතු කරපු පුද්ගලයාත් මරණින් මස්සේ නිරයටනේ. ඒ හින්දා උපදිනකොටම දරුවන්ට සත්පුරුෂයෝ හම්බ වෙනවා නම් ඒක ඔවුන් ලබන මහත් වූ ලාභයක්. පින්කම් කරලා සත්පුරුෂයන් ලබන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. එන සම්මාදිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාව නැති නිසා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදිලා තියෙනවා. දාන ඵලයේ විපාක දීලා මහා භෝගස්කන්ධයක් ලැබලා තියෙනවා. අවුරුදු 60-70ක් 100ක් උපරිම සැපයක් විඳිනවා. මැරිලා සතර අපායේ අනන්ත දුකක් විඳිනවා. සම්මාදිට්ඨික වෙච්ච අපි ඒ තරම් මහා ලොකු ධනස්කන්ධයක උරුමකාරයෝ නෙමෙයි. ධනේ තියෙන අයත් සම්මාදිට්ඨික අය අතරත් ඉන්නවා. නමුත් ලෝකෙ වැඩියෙන් අපි දකින්නේ මිසදිටු අය. නමුත් අපි එතකොට සංසාරේ දන් දුන්න අඩු හින්දාමද අපිට මෙච්චර නොලැබිලා තියෙන්නේ? වෙනද ඒකට හේතු දෙකක් තියෙනවා. දන් දුන්න අඩු වුණාම නෙමෙයි අපිත් දන් දීලා තියෙනවා. මහත් වූ ධනස්කන්ධයක් ලබන්න තරම් සසර පිං තියෙනවා. නමුත් නොලැබුණේ මේ වාගේ රටක ඉපදිච්ච නිසාද?
නෑ ලෝකෙ උපදිනවනං මිනිසුන් අතර උපදින්න තියෙන හොඳම රටේ තමයි ඉපදිලා තියෙන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා අපි කෙරෙහි අනුකම්පාවෙන් අදිෂ්ඨාන කරපු හැටි ඒ අදිෂ්ඨානයේ තියෙන අනන්ත බව සාකච්ඡා කරනකොට මේ රටේ ඉපදිච්ච එක කොච්චර වටිනවද කියන කාරණාව ටිකක් කෙටියෙන් සාකච්ඡා කරලා තියෙනවා. මිනිස්යන් අතර උපදිනවා නම් උපදින්න ඕන හොඳම තැන තමයි අපි ඉපදිලා තියෙන්නේ. පින්නතුනි අපිට මෙහෙම වුණේ අපි සංසාරේ කරපු පින් හුඟා කැප කළා සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න. මේ සම්මා දිට්ඨික කියන තැන ලබන්න තමයි පෙර පින් හුඟක් වියදම් කරලා තියෙන්නේ. ඒ හින්දා සැප විඳින්න මහ භෝගස්කන්ධ ලබන්න විපාක දෙන්න තිබිච්ච කුසලය වැය වෙලා තියෙනවා සම්මා දිට්ඨික ජීවිතේ වෙනුවෙන්. ඒ නිසා අපිට සම්මා දිට්ඨික බව ලැබුණා. මහා භෝගස්කන්ධ ලැබිලා නැහැ. නමුත් සම්මා දිට්ඨික වෙච්ච නිසා කර්මයයි කර්මඵලයයි දැනගෙන මනාව පින්කම් කරලා අවුරුදු 100ක් විතර සමහර වෙලාවට කාලා බීලා ජීවත් වෙනවා අනුන්ට අතපාන්නේ නැහැ. පින්කම් දහම් කරගන්නවා නැත්තේම නැහැ අපිට. නමුත් සාමාන්‍ය විදිහට අවුරුදු 100ක් සමහරලාට උපරිමයක් ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් වචනයෙන් කියලා ඉවර කරන්න බැරි තරම් සැපයක් විඳිනවා. ඒ සම්මා දිට්ඨික භවයේ ලාභය මිත්‍යා දෘෂ්ටික වෙලා මහා ධනස්කන්ධයක් ලබලා ඉපදිලා අවුරුදු 100ක් විතර සැප විඳලා මැරිලා ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳිනවා. දෙගොල්ලගේ වෙනස අපේ අයට වැටහුණාද? ඒ අය අවුරුදු 100ක් විතර සැප විඳලා අවුරුදු කෝටි ගාණක් දුක් විඳිනවා. අපි සමහරට අවුරුදු 60 70ක් 80ක් 100ක් සාමාන්‍ය විදිහට ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් සැප විඳිනවා සම්මා දිට්ඨිකව පින්කම් කරගත්ත නිසා. එහෙමනම් මේ මිත්‍යා දෘෂ්ටිකයෝ මෙච්චර ධනවත් උනේ කොහොමද කියන ප්‍රශ්නයට ශාසනයෙන් දෙන්න තියෙන හොඳ උත්තරය. තවත් කරුණු කාරණා නොයෙක් තැන්වලින් උදාහරණ අරගෙන දක්වන්න පුළුවන්. එතකොට අපි කරපු පෙර පින් අපි මොනවටද වියදම් කරලා තියෙන්නේ? ඔය ජීවිතේ ලබන්න. එච්චර කුසල් වියදම් කරලා නම් මේ හැම ජීවිතයක්ම ලබලා තියෙන්නේ. අපරාධී ජීවිතේ කුසලයෙන්ම පුරවන්න ඕනේ. මොකද වියදම් කරලා හොඳම දෙයක් අරගත්තේ ඊට පස්සේ ඒක පරිස්සම් කරන්න ඕනේ. හොඳම ජීවිතයක් ලබලා තියෙන්නේ. මොන වගේන්ද පරිස්සම් කරන්න තියෙන්නේ? අවුවෙන්ද වැස්සෙන්ද හුළඟින්ද නෙමෙයි පරිස්සම් කරන්න තියෙන්නේ. අකුසලයෙන් පරිස්සම් කරගන්න ඕනේ. ප්‍රාණඝාතය කියන අකුසලේ මහා කන්දක් වගේ. එහෙම නැත්නම් වලක් වගේ. එහෙම නැත්නම් මහා ගලක් වගේ. අපි ගිහිල්ලා ඒකේ හැප්පුණොත් අපිටම හානි වෙනවා. එහෙනම් පව් කන්දක් තියෙනවා ප්‍රාණඝාතය කියලා. පව් කන්දක් තියෙනවා හොරකම කියලා. තව පව් කන්දක් තියෙනවා වැරදිකාම සේවනය කියලා. මුසාව කියලා. සුරාව කියලා. මේ සංසාරේ අපි යන ගමන් මාර්ගයේ මේ ප්‍රධාන පව් කඳු පහක් තියෙනවා. ඒ පහට අමතරව තවත් නොයෙක් නිමක් නැති අනතුරු මේ මාර්ගේ තියෙනවා. ඒ කිව්වා කුසල්. මගේ ජීවන යාත්‍රාව මේ කිසිම තැනක අනතුරකට පත් නොකර ගනිමින් ඉස්සරහට පදවන්න තමයි සම්මා දිට්ඨික ජීවිතයක් අරන් තියෙන්නේ. ආන් ඒක හින්දා අනතුරේ හෙලා ගන්න එපා කියලා මං කිව්වේ ඒකයි. අපිට හොඳට අකුසලයේ වැටහෙන්න ඕනේ. අකුසලයේ මනාව වැටහුණා අකුසලයට ගැටුනේ නෑ කියලා කියන්නේ මගේ යාත්‍රාවේ තිරිංග මට හොඳට පෑගෙනවා කියන එකයි. අකුසලයේ ගැටෙන්නේ නැතුව තිරිංග පාක ගන්න ඕනේ. කුසලයේ ඔස්සේ යාත්‍රාව පදවන්න ඕනේ. ඔහුට මොනතරම් සතුටින් මැරෙන්න පුළුවන්ද? ආන් ඒ හින්දා පෙර පින් වියදම් කරලා අරගත්ත ජීවිතේ
ඒ වියදම් කරපු පින් ප්‍රමාණය ආපෞසරයක් පුරවන්න ඕනේ. ඊට පස්සේ තමයි මරණින් පස්සේ ආයෙත් හොඳ තැනකට යන්න පුළුවන් වෙන්නේ. මොකද අපි කියලා සංසාරේ පව් කරපු නැති අය නෙමෙයිනේ. පවුයි පිනුයි දෙකම කලවමේ කරලා තියෙනවා. වැඩියෙන් කරලා තියෙන්නේ පව්. දැන් කරපු පින් ටික ජීවිතේ ගන්නත් වියදම් කරපු එකේ දැන් පව් කන්ද ලොකුයි. නැවත වතාවක් අර කුසල් කන්ද ආපහු පුරවන්න ඕනේ. ඒකට වීරිය වඩන්න ඕනේ. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවේ මේ තේවිජ්ජ කියන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වගේ කාරණාව. අපි සාකච්ඡා කරපු කාරණාවටම සමීප කාරණාවක්. මේ තේවිජ්ජ වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් ගිහි කෙනෙක් ගිහි සංයෝජන අත්හරින්නේ නැතුව සදාකාලික සුවයක් ලබලා තියෙනවද කියලා. නැත්නම් ගිහි සංයෝජන අත්හරින්නේ නැතුව දුක නැති කරලා තියෙනවද කියලා අහනවා. යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම් වල ඉඳගෙනම දුක නැති කරලා තියෙනවද? පින්නතුනි ඒ බැඳීම් වල ඉන්නවා කියන තැනම දුක නැති කරන්න බෑනේ. බැඳීමක් තියෙනවා නම් යම් තැනක එතන අනිවාර්යයෙන්ම දුකක් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ බ්‍රාහ්මණේ. ඒ බන්ධන සහිතව දුක් නැති කරපු කිසි කෙනෙක් නෑ. ඊළඟට බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි යම් ගිහි කෙනෙක් ගිහි බැඳීම් අත්හරින්නේ නැතුව සුගති සංඛ්‍යාත දේවලෝකයේ ඉපදිලා තියෙනවද කියලා. ගිහි බැඳීම් අත්හරින්නේ නැතුව සුගතියේ ඉපදිලා තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා වච්ච එක්කෙනෙක් නෙමෙයි, දෙන්නෙක් නෙමෙයි, 100ක් නෙමෙයි, 1000ක් නෙමෙයි, ඊටා විශාල ප්‍රමාණයක් ගිහි බැඳීම් සහිතව සුගතියේ ඉපදිලා තියෙනවා කියලා. ගිහි ජීවිත ගත කරලා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකවල උපදිනවා. නමුත් ගිහි බැඳීම් සහිතව නිවන් දැකපු කවුරුවත් නැහැ. ඊළඟට වච්චගොත්ත බ්‍රාහ්මණය අහනවා ස්වාමීනි අන්‍ය තීර්ථකෙක්, අන්‍ය වූ පරිබ්‍රාජකෙක්, අන්‍ය ශාසන ශාස්ත්‍රවරයෙක් කවුරුවත් දුක නැති කරපු අය ඉන්නවද කියලා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ වච්චේ. එහෙම කවුරුවත්ම නෑ. අන්‍ය තීර්ථකයෝ, අන්‍ය ශාස්ත්‍රවරු කවුරුවත් මේ සසර තරණය කරලා නෑ කියලා. නැවත වච්චගොත්ත අහනවා ස්වාමීනි අන්‍ය වූ පරිබ්‍රාජකයෝ කිසියම් කෙනෙක් සුගති සංඛ්‍යාත දේවලෝක ඉපදිලා තියෙනවද කියලා. ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වච්ච මම මෙතන ඉඳලා මහා කල්ප 91ක් ආපහු බලනවා. අන්‍ය පරිබ්‍රාජකයෙක්, අන්‍ය ශාස්ත්‍රවරයෙක්, අන්‍ය ශාසනයක කෙනෙක් සුගතියට ගිහිල්ලා තියෙනවද කියලා. කොච්චර කාලයක් බලනවා කීවද? මහා කල්ප 91ක්. මහා කල්ප 91ක් භාග්‍යතුන් වහන්සේ බලලා වච්චගොත්ත බ්‍රාහ්මණයට කියනවා බ්‍රාහ්මණය එකම එක පරිබ්‍රාජකයෙක් විතරක් මේ මහා කල්ප 91ටම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා. සඳහන් කරනවා ඔහු කර්මවාදී ක්‍රියාවාදී තවුසෙක් කියලා. අන්‍ය තීර්ථකයෙක් වුණාට මේ කර්මයයි ඵලයයි දෙක පිළි අරන් තියෙනවා. යහපතක් කළොත් හොඳක් වෙනවා, නරකක් කළොත් නරකක් වෙනවා කියන එක පිළි අරන් තියෙනවා. එතකොට මහා කල්ප 91කට ආන් ඒ වාගේ එක බ්‍රාහ්මණයෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවා. නමුත් පින්නතුනි එක බුද්ධාන්තරයකින්
සම්මා දිට්ඨිකයෝ කෝටි කීයක් දෙව්ලොව යනවාද. භාග්‍යතුන් වහන්සේගේ එක දේශනාවක් අහලා මොන තරම් නම් ප්‍රමාණයක් සුගතිය යනවාද. එක එක සූත්‍ර දේශනා ගැන පැහැදිලි කරලා තියෙනවා. මංගල සූත්‍ර දේශනාව ආපුවම් මෙච්චර ප්‍රමාණය, ධම්මචක්කප්ප සූත්‍ර දේශනාව ආපුවම් මෙච්චර ප්‍රමාණය, මේ ආදි වශයෙන් කරුණු දක්වලා තියෙනවා. එහෙමනම් මේ සම්මාදිට්ඨික ජීවිතේ කොයි තරම් වටිනවද, මොන තරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව කියාපාන තවත් එක සාධකයක් මේ තේවිජ්ජ වච්චගොත්ත සූත්‍රයේ තියෙනවා. ඊළඟට පින්නතුනි මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ සංසාරයේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ලැබිච්ච එක අපි මුලින් මතක් කළා පෙර පින් කරපු නිසාමයි කියලා. පින් කරලා විතරක් මදි. පින් කරලා ප්‍රාර්ථනා කරන්නත් ඕනේ මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි පුද්ගලයෙක් මේ සංසාරේ භාග්‍යතුන් වහන්සේට අකී කරුණා, ඔහුට සංසාරේ මොනවා වෙන්නේ නැද්ද? ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා. ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා මොනතරම් අසරණ තත්ත්වයට පත් වුණාද කියන කාරණාවත් විශේෂ කරුණු ගණනාවක් ඔස්සේ පැහැදිලි කරනවා. අපි මුලින් සඳහන් කළ එක අවස්ථාවක මේ වාගේ රටක ඉපදෙන්න ලැබෙන එක අපිට මහා භාග්‍යයක් කියලා. අපි දක්ඛිනා විභංගය ගැන සඳහන් කළා කරුණක් දෙකක්. එතන තියෙනවා දුස්සීල පුද්ගලයෙකුට කෑම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1000ක විපාක දෙනවනේ. පින්නතුනි සමහර රටවල් තියෙනවා යාචකයෙකුටවත් කෑම වේලක් දෙන්න බෑ. ඒ කියන්නේ දානය කියන එක නැත්තටම නෑ වගේ. දැන් අපේ රටේ අපිට යාචකයන්ට කොච්චර කණ්ඩ දෙන්න පුළුවන්ද? සමහර රටවල එහෙම බෑ. අවසාන කෑම වේල සමහරට මමයි දීලා තියෙන්නේ. ඒ යාචකයා මැරුණොත් අනිවාර්යෙන් මට සමහරට හිරගත වෙන්න සිද්ධ වෙනවා. ඇයි මගේ කෑම වේල නිසාද මැරුණේ කියලා ප්‍රශ්නයක් එනවා. ආන් ඒක හින්දා ඕන තරම් යාචකයෝ ඉන්නවා. නමුත් මිනිස්සු කණ්ඩ දෙන්නේ නැහැ. ඇයි අර වාගේ කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙන නිසා. ඒකයි මම සඳහන් කළේ මේ වාගේ සම්මා දිට්ඨික රටවල් වල ඉපදෙන එක මොනතරම් වාග්යක්ද කියලා. ඊළඟට පින්නතුනි ඊටමත් කලාතුරකින් මේ සංසාරේ ප්‍රාර්ථනාවක් කරලා තිබුණේ නැත්නම් අපි ආපහු සම්මා දිට්ඨිකයන් අතරට එනවා. ආයෙ මෙట్లా මිත්‍යා දෘෂ්ටික වෙලත් උපදිනවා. ආයෙ සතර පායෙත් උපදිනවා. ආයෙත් කලාතුරකින් සම්මා දිට්ඨික වෙනවා. එහෙම වෙන්නේ නැහැ. නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා ප්‍රාර්ථනා කරලා තියහම ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ හෝ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල යම් පින්කමක් කරලා කළොත් ප්‍රාර්ථනාවක් ඒක විපාක දෙනවමයි. ඒ මේ ශාසනයේ අසීමාන්තික ගුණ කදන් වල ශක්තිය. අදත් ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවට චෛත්‍යයක් ළඟට ගිහිල්ලා බෝධියක් ළඟට ගිහිල්ලා පිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ලා සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ධාතු මන්දිරයකට ගිහිල්ලා පින්නතුනි දෙහි ගෙඩියක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළොත් මේ දෙහි ගෙඩිය පූජා කරපු පිනෙන් මට සක්විති වෙන්න ඕනේ කියලා. ඒකත් ඒකාන්තයෙන් විපාක දෙනවා. එතකොට අපේ දානයේද ලොකු දෙහි ගෙඩියක් මහ ලොකු දානයක්ද? අපේ දානය නිසා නෙමෙයි මේ පින්කම මේ කාරණාව විපාක දෙන්නේ. අපි පූජාව සිද්ධ කරපු උත්තමයන්ගේ තියෙන ගුණය නිසා. අපි මුලින් සඳහන් කළා තිසරණ තියෙනවා කිව්වොත් අසංකේයයි ආනිසංසය. නමුත් පන්සිලුත් එකතු වුණාට පස්සේ
ඊට වඩා මහලකු ගුණයක් නේ. ඒ තිසරණ කියන මහා සරණ යාමට තවත් කුසල් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා පන්සිල් රැකලා. එතකොට අටසිල් රකින්න කෙනෙකුට දන් දුන්නොත් ඊට වඩා ආනිසංසයි. එහෙනම් මේ ගුණයේ ප්‍රමාණයට තමයි අපට ලැබෙන ලාභය අපට ලැබෙන කුසලයේ මහත්ඵල වෙන්නේ. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ ළඟ එක මොහොතක් ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක් වැඳනනම් ඒ වැඳපු පුද්ගලයන්ටත් දිව්‍ය ලෝකයේ උපදින්න මඟ සැලසුන බව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල කරුණු තියෙනවා. ශ්‍රද්ධාවෙන් වැඳලා විතරයි තියෙන්නේ. ඒත් සුගතිය යනවා. අපේ භාග්‍යතුන් වහන්සේ සමහර අය හොයාගෙන වැඩියා. අහවලා මැරෙනව තව ටිකකින්. මැරිලා උපදින්නේ නිරයේ. මම මේ වෙලාවේ ඔවුන් ළඟට වැඩියොත් මට වඳිනවා. තව මොහොතින් මැරිලා නිරේට යන්න ඉන්න මේ පුද්ගලයා මට වැඳීම් මාත්‍රය හේතු කරගෙන සුගතිය උපදිනවා. එහෙම හිතලා භාග්‍යතුන් වහන්සේ ඒ වගේ අය ළඟට වැඩලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට වැඳලා විතරයි තියෙන්නේ මැරිලා දිව්‍ය ලෝක යනවා. එතකොට ඒ කාගේ ගුණේ නිසාද? භාග්‍යතුන් වහන්සේගේ ගුණේ නිසා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා නම් ඒ ඕනෑම පුද්ගලයෙකුට දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරලා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධි ආදී මහා ගුණයට හැකියාවක් ඇති නිසා අපි අරහං කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධි ගුණයටයි පුළුවන්කම තියෙන්නේ අපිව සුගතිගාමී කරන්න. අපි ගාව නෙමෙයි ගුණ තියෙන්නේ. ආන් ඒකයි මම සඳහන් කළේ දෙහි ගෙඩියක් පූජා කරනවා කියන එක අපිට පූජාවක් නෙමෙයි පින්නතුනි. නමුත් අපි එවන් දෙහි ගෙඩියක් නමුත් පූජා කරලා කළොත් ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාව අනිවාර්යෙන් විපාක දෙනවා. ආන් එහෙමනම් එවන් තැනක ගිහිල්ලා නමුත් ස්වාමීනි මේ පින්කම නිසා නිවන් දක්නා ජාති දක්වා කවරදාකවත් මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ ප්‍රාර්ථනාව විපාක දෙනවා කියලා මම සඳහන් කළේ ඒකයි. අබුද්ධෝත්පාද කාලයක ඉපදුනත් නිර්මල ධර්මයේ වැටහෙන නුවණක් ලැබේවා. අබුද්ධෝත්පාද කාලයක නමුත් මට තිසරණේ පිහිටත්වා. අබුද්ධෝත්පාද කාලේ කොහොමද තිසරණ පිහිටන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අබුද්ධෝත්පාද කාලයක නමුත් ප්‍රඥාවන්තයෝ තෙරුවන් සරණ යන ක්‍රමයක් තියෙනවා. ඒක ටිකක් සංකීර්ණව පැහැදිලි කරන්න ඕන කාරණාවක්. මොකද පින්නතුනි ලෞතර බුදුරජාණන් වහන්සේලා මහ රහතන් වහන්සේලා අතීතයේ දිහා බලනකොට අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් බලනවනේ අනාගතයේ දිහා බලනකොට. එතකොට ඒ කල්ප ලක්ෂ ගණන් ඉදිරියට බලනකොට අබුද්ධෝත්පාද කල්ප හම්බ වෙනවනේ. බුදුවරු පහළ වෙන්නේ නැති කාල හම්බ වෙනවා. ඒ කාල පහු කරලා ගිහිල්ලා තමයි කියන්නේ අහවල් කල්පයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙන කල්පයේ දිහා බලනකොට බුදුවරු පහළ නොවන කල්ප හරහනේ බලන්න ඕනේ. අපි කියමු අපි ගුවනින් යනවා ඇමරිකාවට. නමුත් අපි යන්නේ ඇමරිකාවට. ඇමරිකාවට යනකොට ඇමරිකාව දක්වා තියෙන අනික් සියලුම රටවල් හරහනේ අපි ගමන් කරන්නේ. ආන් ඒ වාගේ බුද්ධාන්තරයක් ඇති වෙන කල්පේ දිහා බලනකොට අබුද්ධෝත්පාද කල්ප හරහා තමයි බලන්නේ. ඒ බලනකොට භාග්‍යතුන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ අනුකම්පාව, දයාව, කරුණාව, මෛත්‍රිය මේ හරහා ගමන් කරලා තියෙනවා. ආන් ඒ සරණ පිහිට එදාටත් ප්‍රඥාවන්තයාට ලබන්න පුළුවන් ඒ අබුද්ධෝත්පාද කල්පයේ ඉපදිලා. ඒක මීට වඩා හරි සංකීර්ණව පැහැදිලි කරන්න තියෙන කාරණාවක්. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා අචින්තේය කියන සූත්‍ර දේශනාවෙන් සිදු කරන 7 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු.